ජීවිතේ කිසිම දවසක දැකලා නැති අස්සිරිමත් කිරියහර පූජාවක් බලන්න කැමතිද? මේ වීඩියෝව මේ පේජ් එකේ දැකපු නැති ඔබ වෙනුවෙන් අපි මේ විදිහට දකින්න අවස්ථාව ලබා දෙනවා. අනුමෝදන් වෙන්න ඒ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කරපු මේ සුන්දර අසිරිමත් මහා ශීරපායි පූජාව. අත්පුරුෂ බෞද්ධ කාරුණික පින්නතුනි, මේ ඔබ දකින්නට යෙදෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිදු කරන්නට යෙදුන නොඉඳුල්ල පිළියෙල කරන්නට යෙදුන කිරියාහාර සම්බුද්ධ පූජාව. මනුලොව මිනිසෙකු ලෙසත් සත්පුරුෂ මිනිසුන් ලෙසත් ඔබ අපි හැමදෙනා විසින් අප සරණ ගිය සම්මා සම්බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව පිළියෙල කරපු මේ නොඉඳුල්ල සකස් කරන්නට යෙදුන කිරියාහාර ජනාගම් මූලයේදී එදා සම්බෝධියට පත්වන බෝසතාණන් වහන්සේට කිරියාහාර පෙදුව ආකාරයෙන්ම නොඉඳුල්ල පිළියෙල කර සකස් කරන්නට දෙන මේ කිරියාහාර දාණය ශ්‍රද්ධා සිතින් භාග්‍යවතුන් වහන්සේට මෙයයි සිතාගෙන පිළියෙල කරපු දාණය. මේ කිරියාහාර දාණය සැකසීමට පෙර මේ පුණ්‍ය භූමිය පිරිසුදු කරගෙන ඒ අවශ්‍ය කරන දේ ආදියද සකස් කරගෙන පිළියෙල කරගෙන පිරිසිදුව මේ භූමිය පිරිසුදු භාවයට පත් කර ගැනීමෙන් අනතුරුව ඒ කිරියාහාර දාණයට අවශ්‍ය කරන කලමනා සියල්ල සකසගෙන ඉන් අනතුරුව සතර කොන සතර දෙවියන් උදෙසා පහන් දැල්වලා පිරිත් සජ්ජායනා මධ්‍ය දේවාරාධනාව සිදු කරමින් තමයි මේ කිරියාහාර පූජාවට ලකල හැස්ති වුණේ. ඉන් අනතුරුව විශාල භාජනයක බහලා හුමාලෙන් මේ කිරියාහාර දාණය පිළියෙල කරන්නට දුන උඩට උඩුවියන් ආදී දේවල් උන්වහන්සේගේ පිරිසුදු භාවය වෙනුවෙන් ඒ ආදී කරුණු කාරණා ගැන සැලකිලිමත් වෙමින් මේ දාණය සූදානම් කරා. ඉන්නතර අලියම් කාලයේදී මේ දාණය සම්බුද්ධ පූජාවට අවැසි සැකසුණාට පසුව කමක්කමෙන් පළමුව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධි මූලයේ ජයසිරි මහා බෝහාමුදුරන් වහන්සේට ඉන් අනතුරුව උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේලා උදෙසා පරිවාර මහ බෝහාමුදුරන් වහන්සේලාට ශ්‍රද්ධා සිතින් ආර්ය මහා සංගරුවනේ මූලිකත්වය ඇති කරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේට ශ්‍රද්ධාවෙන් පූජා කරන්නට දුන්නා. කිරියාහාර දානේ පූජාවත් සමග පිරිසිදු පෑන් පූජාව, සුවඳ දුම් පූජාව, සුවඳ මල් පූජාව ආදී නේක විද පූජාවන්ගෙන් මේ උතුම් අවස්ථාව පූජාවන් සිද්ධ කරන්න තිබුණා. ඔබත් දැක සතුටු වෙන්න, වන්දනා කරන්න, මිහි පිට මිනිසෙකු ලෙස ඔබේ දෑස වාසනාවන්ත වුණා. නොඉඳුල්ල පිළියෙල කරපු මේ කිරියාහාර දාණය සකසන අයුරු, පූජා කරන අයුරු භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන්ට සාදු නාදමින් පූජා කරන දැකීම ඔබේ නිතත් වාසනාවන්ත වුණා. ශ්‍රද්ධා සිතින් මේ මහා පින සාදු අනුමෝදන් කරගන්න.